සාගරය කියන්නේ අභිරහසයෙන් පිරුණු තැනක් කියලා අපි හිතාන ඉන්නේ. ඉතින් මුහුදේ ඉන්න භයානකම සතා ඔයාලා හිතාන ඉන්නේ මෝර කියලාද? එහෙමත් නැත්නම් දැවැන්ත තල්මහෙක් කියලාද? නමුත් ඔයා දන්නවද? පියවි ඇසර පවා හඳුනා ගන්න අමාරු ගලක් වගේ නිශ්චලව ඉන්න එක තැනකින් එක තප්පරයකින් ඔයාගේ ජීවිතේ උදුරා ගන්න පුළුවන් මාරෙක් හතුරේ සැඟවිලා ඉන්නවා කියලා. අද අපි කතා කරන්නේ ලෝකයේ විෂ අධිකම සහ භයානක මාළුවෝ ගැන සොයා බලන්න. ඉතින් රැඳෙන්න වීඩියෝ එක අවසාන තප්පරයේ තෙක්ම. ඉතින් මේ ඉන්නේ ස්ටෝන් ෆිෂ් එහෙමත් නැත්නම් ගල් මාළුවා. බැලූ බැල්මට මේ සතා මාළුවෙක් වගේ පේන්නේ නෑ නේද? හරියට මුහුදු පතුලේ තියෙන සාමාන්‍ය ගලක් වගේ. මුගේ මේ අමුතු ස්වරූපය තමයි මුගේ දරුණු අවිය වෙන්නේ. ඉතින් ඕස්ට්‍රේලියාව සහ ඉන්දු පැසිෆික් කලාපයේ මුහුදු පතුලේ ජීවත් වෙන මේ මාළුවා කිසිම සතුරෙකුට අඳුනා ගන්න බැරි විදිහට පරිසරයේ අණුව Tamanගේ පාට සහ හැඩය වෙනස් කරගන්න පුළුවන් දක්ෂයෙක්. ඉතින් ගල් මාළුවා දඩයම් කරන්නේ හබාගෙන ගිහින් නෙමෙයි. ඌ පැය ගාණක් එකම තැනට වෙලා ඉන්නවා. අහිංසක කුඩා මාළුවෙක් ඌ ඉන්න තැනින් යද්දි තප්පරයෙන් 0.01.5ක වැනිකේටි කාලයෙන් ගල් මාළුවා තම ගොදුර ගිර දවනවා. ඒ කියන්නේ ඇසිපිය හෙළන වේගයටත් වඩා වැඩි වේගයක්. නමුත් මිනිස්සුන්ට මූ භයානක වෙන්නේ ඇයි? මුගේ පිටේ කොන්දේ ඉතාමත් තියුණු කටු 13ක් තියෙනවා. ඉතින් ඔබ වැරදීමකින් හෝ මේ මාළුව උඩ කකුලක් තිබ්බොත් ඒ කටු මගින් ලෝකේ දරුණුම විෂ වර්ගයක් වාගේ ශරීරයට ඇතුල් කරනවා. ඉතින් මේ විෂ ශරීරගත වුණු ගමන් දැනෙන වේදනාව කොයි වගේද කියලා බලමුද? ගොඩක් දෙනෙක් පවසන්නේ මේ වේදනාව දරා ගන්න බැරිව අදාළ අවයව කපා ඉවත් කරන්න කියලා ඔවුන් කෑ ගසන බවයි. ඉතින් මේ නිසි ප්‍රතිකාර මේ මාළුවා කෑවොත් නොලැබුණු මොකද දන්නවද වෙන්නේ? හෘදයාබාධ තියෙන්නත් පුළුවන්. ඒ වගේම ස්නායු පද්ධතිය අඩපණ වෙන්නත් පුළුවන්. අවසානයේ මරණය පවා සිදු වෙයි. පුදුමයක් වගේ මේ මාළුව වතුරෙන් පිටතට පැය 24ක් වුණත් ජීවත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ වෙරළේ වැල්ලේ ඉන්න වෙලාව උනත් ඔබට මූව පෑගෙන ඉඩ තියෙනවා. ඉතින් ඊළඟ වතාවේ නිල් පාට මුහුදේ නාන්න ඇති මතක තබා ගන්න ලස්සන කුරල් පර අතරේ පෑගෙන මානේ ලෝකේ දරුණුම මාරයා සැගවී ඉන්න පුළුවන්. ඉතින් පරිස්සමින් අඩිය තියන්න අනිවාර්යෙන් වත් වග බලා ගන්න. ඉතින් ගල් මාළුවට පස්සේ අපිට හමුවන්නේ මුහුදේ ඉන්න නොපෙනෙන මාරයා වෙන බොක්ස් ජෙලිෆිෂ් කියන මූට කියන අඩි 10ක් විතර දිග කූඩැල්ලෙක් වෙන්නේ අඩු 60ක් විතර තියෙනවා. ඉතින් මේ හැම අඩුවම විෂ සෛල දහස් ගණනක් තියෙනවා. මේවා ඔබේ හැමේ ගෑවුන ගම විෂ එන්නත් කරනවා. ඉතින් ඒ වේදනාව කොතරම් දරුණුද කියනවා නම් ගොඩක් අය රෝහලේ ගෙනියන්නත් කලින් හෘදයාබාධකින් මිය යනවා. මුහුදේ පීනන කොට හදිස්සියවත් මේ සතා ඇඟේ ගෑවුන ඒක මරණය වරන්තුවක් වගේ තමයි දැනෙන්නේ. ඉතින් ඊළඟට ඉන්න අල්ලක් මැද තියාගන්න පුළුවන් දන පුංචි සතෙක්. ඒ තමයි බූ රින් ඔක්ටපස්. නැත්තම් නිල් වලලු බූවල්ලා. ඉතින් මූ හරිම ලස්සන සතෙක්. ඒ වගේම හරිම නිහඬයි. ඒත් මෙයාගේ එක විෂ පහරකින් මිනිස්සු 26 දෙනෙක් එකවර මරණය දක්වා ගෙන යන්න පුළුවන් කියලාවා දන්නවද? ඉතින් වැදගත්ම දේ තමයි මේ සතා දෂ්ට කරද්දී ඔයාට කිසිම වේදනාවක්වත් දැනෙන්නේ නැහැ. විනාඩි කිහිපයකින් ඔයාගේ හුස්ම ගැනීම නතර වෙලා මුළු ඇඟම පණ නැති වෙලා යනකම් ඔයාට දැනෙන්නේවත් නැහැ. ඉතින් මේ විෂ ශරීරගත වෙලා කියලා තාමත් මේ විෂ නිසි ප්‍රතිකාරය හොයාගන්න ඉතින් ලෝකයේ විද්‍යාඥයින් ඒ වගේම අසාර්ථක වෙලා තියෙනවා. ඉතින් මම හිතන්නේ නැති අයි මේ අපි ලයිව් කරන මෝරාව ඇතුළත් කරේ නැත්තේ කියලා. ඉතින් ඇත්තටම මෝරෙකින් අවුරුද්දට මේ යන්න පුළුවන් මිනිසුන් සංඛ්‍යාව උපරිම ගත්තොත් මිනිස්සු 5ක් හෝ 10ක් වගේ සුළු පිරිසක්. නමුත් මේ ගල් මාරුව සහ ජෙලිෆිෂ්ගෙන් සතුන්ගේ සිදුවන මරණ සංඛ්‍යාව ඊට වඩා වැඩි. මෝරෙක් කියන්නේ දඩයක් කරුවෙක්. නමුත් මේ සතුන් කියන්නේ සැගවුන උගුලක් වගේ. ඉතින් අපිට පේන්නේ සතුන්ට වඩා නොපෙනෙන මේ පුංචි සත්තු තමයි මුහුදේ ඉන්න භයානකම සත්තු වෙන්නේ. ඉතින් මිතුරනි ලස්සන සාගරය ඇතුළේ මෙච්චර දරුණු සත්තු ඉන්නා කියලා කලින් දැනගෙන හිටියද? ඉතින් මේ සතුන්ගෙන් කාටද වැඩියෙන්ම බය කියලා පහලින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් තවත් මේ වගේ අභිරහස් සහ විස්මිත තොරතුරු දැනගන්න අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඉතින් ලබන සතියේ මෙවැනි වීඩියෝකින් හමු. එතෙක් ඔබට සුබ දවසක්.